මම ඉන්නේ හේකම්පිය දාසගේ කසිප්පු බැලේ අපිට මේකේ ලක්සරි මෙට්‍රස් එකක් වගේම ප්‍රීමියම් ක්වොලිටි බෙඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බ්‍රෑන්ඩඩ් ඇඳුම් කිහිපයක් තියෙනවා. ඒ වගේම අපිට මෙතනදී රුපියල් 5ක් සමග මදුරු කොවිල් කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක ඕපන් රූෆ් concept එකකට හදලා තියෙන්නේ. මේකට පොලිසියෙන් කඩින්ති හේකම්පිය දාස දුවන්නේ මෙන්න මෙහෙම. Punsandorato abidin hene kaluvo pido ranke disema ranvan mirigu ibinovado tunyamhino daka daka motodai kedorohido rankando tamo pelrakinovado nidi nativo music අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ දකුණු පළාතේ අය ජීවිතේට සමහර විට කාලා නැති පළතුරක් ගැන. අයිස් කෝන් එහෙම නැත්නම් අයිස්ක්‍රීම් බොන්චි. මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ තමයි මේක මව් රට වෙන්නේ. එතකොට මම මේක හොයාගත්තේ මම මේ ළඟදී ට්‍රිප් එකක් ගියා කඳු රටට. ඒ කියන්නේ හපුතලේට මං ගියා. එතකොට මම දැක්කා ඩිසම් බංගලාවට යන පාර ගාව මෙන්න මේ කොට ගහලා විකුණනවා. ඉතින් මම try කරා. හරිම රසයි. ඒක හරියට වැනිලා අයිස්ක්‍රීම් වගේ. කද්දී හරිම කෝල් ඉෆෙක්ට් එකක් දැනෙනවා. මේ ඇට වටේට තියෙනවා සුදු පාට ෆ්ලෆි කෙන්ඩි තියෙන නිකන් ස්පොන්ජ් එකක් වගේ එකක්. හරි ස්වීට්, හරි ෆ්‍රෙෂ්. දකුණු පළාතට ගෙනල්ලා කද්දී කෝල් මැජික් එක නම් පොඩ්ඩක් ගිහින් තිබ්බා. රස හිමම තිබ්බා. Real. Oh, pakai. Real. අरे तो මට කොයි ඒරියාත් එකයි මේ හලෝ හරි ලංකාව පොන්චි රටක් ඒ පොන්චි රටේ මට කොහෙත් එකයි තේරුණාද तो අරාබියේද කොහෙත් එකේ මොකෙද්ද භාෂාව මොකද්ද අයියා කියන්කෝ ඔව් ඔව් ඒ විදිහට තමයි බලපවත්තන්නේ නේ අඩෝ මේ පක්කෝ මේ කාගනේ ඔව් අඩෝ මං අම්මන් නෙවෙයි කිරි අම්මව පරණ දාලා කියන්න කියන්න මේ තේරුම් ගනි තේරුම් අරන් මගේ නම්බරේ උඹලට වැටෙනවානේ ඔව් කතා කරොත් අඩෝ කැරියා දලුන් අඩෝ අම්මට හොන්න කියන්නේ ආච්චිට හොන්නා මං හරි ඒක තමයි උඹ අයියා නම් එච්චර එන්න මේ හරි එනවා එච්චර
හරි එහෙනම් උඹ අයියා නම් අඩි 3 15 වලට වරින්. ධාතු වැඩ කරන්න එපා ඈ. දුරට යනවා මතකයේ ඔය මට පිළිගන්න බෑ මේක. මීට වැඩිය හොඳයි බැම්මට ඔල්මාන්න බඩුවක් නියෝ මොකද සිංහිතියක මේ මගෙත් එක්ක ඉන්න අර ගෑණිට උඹ කිව්වේ? අක්කා මෙහෙමයි අක්කා ගෙවල් ගහන ගිහින් රණ්ඩු වෙනවා. ගමනක්වත් ඉන්න බෑ. මොනවාද ඒ ගෑණි මගෙත් එක්ක මොන හරි චුට්ටක් බැරි වෙනකොට මම ඔක්කොම දන්නවා. මට කියන්න ඕනේ. උඹලා ගෙවුම් මට ඔක්කොම කිව්වා. මොකද්ද උඹ කිව්වේ ගෑණිට? කෑ ගහන්න එපානේ. පොඩි එක්කනේදී. ඔය අවම කෑ ගහද්ද ඌ ඇරේ. කෑ ගහන්න එපා. ස්වභාව සෞන්දර්ය පිරි ලෝකේ මේ දේවල් කොච්චර සුන්දරද බලන්නවට කමන්නේ විනාශ කරන්නේ එහෙම නේ